වලට. ඉතින් දැන් නම් මේ යන්නේ කොහෙද දන්නවද? හැමෝම දන්න තැන කියනවද ගිහින් පෙන්නනවා. ගිහලා පෙන්නන්නේ. මේක නැචරල් ස්විම් pool එක මාරම ලස්සන සිරිපා අඩවිය තමයි අපි ඉන්නේ. ඔන්න ක්ලූ එකක් දුන්නා. අපි බලමු මේක කොච්චර ලස්සනද අපිට අද ස්විම් කරන්න පුළුවන් වේද කියලා. සීතලයි. සීතල නඩ කමන්නේ මෙයා ඒක සැරයක් ඇවිල්ලා පැන්නා මේකට සීතලයි කියලා. ආයෙ නැගිට වෙන ගේමක් දීලා. සෑහෙන කට්ටිය ඉන්නවා. කට්ටිය උරගෙන ඒ උනාට කමන්නේ අපි ඉතින් අපි හැමදාම එන්නේ නැහැ. ඉතින් අපි අපේ ෆන් එක අරගෙන අපි ලස්සන තැනක් බලලා අපි බලමු එහෙනම් නැචරල් pool එක මොකද්ද? ඇත්තටම මේක ලස්සනද කියලා. මේ තමයි අපි යන පාර. වාහනේ අතර නවත්තලා එන්න ඕනේ. මේ හරියට නම් වාහනයක එන්න බෑ. මේ ටික පයින් යන්න පුළුවන්. අවුලක් නැහැ. හැබැයි පාර පොඩ්ඩක් පරිස්සමෙන් එන්න ඕනේ වාහනයක එන්න. වාහනේ කියන්නේ ගොඩක් දුරට බයික් තමයි නේද එන්න පුළුවන්? බයික් තමයි ඉතින් ගොඩක් දුරට එන්න පුළුවන්. කියලා එන්න ඕන කියලා කියන නවත්තලා. නවත්තලා එන්න ඕනේ. අමාරුයි එන්න පාර පටුයි පොඩි. බයික් එකකට එන්න පුළුවන්. ඒකත් ඒකලා නවත්තලා එන්න ඕනේ. එයා නිකන් ගබඩා අපේ ගබඩා ගාරය ඉස්සරහින් ඇවිදගෙන යනවා. අපි තේවත් අප් මැදින් ඇවිදගෙන යනවා. යෑනි ටෝල් එක යනවා ඉන්නේ අරමුණයි. සත්‍යමත් නේ. ඉතින් එයාලමනේ කියන්නේ ගෑනුයි ගොඩක් දුර්වලයි කියලා. ඉතින් එයාලා ඉතින් අරන් යනවා මේ. කොයිසර යනවා? බඩුගඩ ඔටුවෙක් වගේ. දැන් අපි ප්ලේස් එකේ ළඟටම ඇවිල්ලා ඉන්නේ guys. ඔයාලා බලන්නකො ගෙස් කරලා මේ කොහෙද කියලා. ගල්වාදිනේ. අතන තමයි සුපිරි. අතන. අපි දැන් එදා නෑ මෙතන. අතන. මෙතන නෑ බයික සැරයක්. අතන. නෑ අපි ගානේ අතනනේ. එහෙනම් දැන් ඔක්කොලම දන්නවා ඉතින් අපි ආවේ ගාස්මෝ දියැල්ල බලන්න. සිරිපාඩේ තියෙන සිරිපා දියැල්ල බලන්න. කඩක් දාලා දැන් දිනුන වෙලා නේ. එදා කියද්දි කඩක් නැහැ කුඩාරුනෙත් නෑ. අපේ අර එක අංකල් කෙනෙක් හිටියා වඩේ එහෙම. ඔයාලට අපි පෙන්නන්න යන්නේ කුරුළු වැහකින් අපිට පේන්නේ කොහොමද කියලා ගාඩ්නෝ. අපි ඒකත් බලලා එමු ලස්සන විදියට. ගාඩ්නෝ මගේ අත් දෙක නම් ගියා.
වගේ කොටයි සෙනග එතකොට අපේ වීඩියෝ එකත් අවුල් යනවා කට්ටිය වැඩි ඒක නිසා අපි පල්ලෙහාට යනවා පල්ලෙහාට ගිහින් අපි පෙන්නනම් ආයෙත් මේකේ view එක කට්ටිය කියන්නේ මං හිතුවේ නෑ ජීවිතේට මෙච්චර කට්ටියක් ගාට්මෝ වෙනවා ඇති කියලා නේද? ඔව් ඒ කියන්නේ මේ කලින් සැරේ එහෙම ආවේ නෑ. අමින අපි දැන් යන්නේ guys ගාඩ්මෝ වල පල්ලෙහා කොටස බලන්න. ඒ කියන්නේ දියැලේ view එක බලන්න. ඉතින් අපි මේ අපිට පාර වැරදුනා. අන්සරලාවෙන් ඇතුළට. අන්සරලාවෙන් කියන්නේ මෙන්න මේක. මේ තමයි මොකද්ද ඒ? ඒ මොකද්ද? අයි දන්නේ නැද්ද ගාඩ්මෝ? නේද? ඔව්. ගාඩ්මෝ කියන්නේ? ගාඩ්මෝ කියන්නේ දෙන්නේ. මේක ඇවිල්ලා සිරිපා ඇල්ල කියලා කියනවා. ගාඩ්මෝ ඇල්ල කියලා කියනවා. මස්කෙලි තමයි තියෙන අනේ උඩදී කිව්වනේ ආයෙ බරුට අහන්න එපා. ඔව් කන්ෆර්ම් කරගන්න. එතකොට මේ අතරින් ටිකට් එක ගන්නවනේ මිනිස්සු දෙන්නට 200යි. ඒ කියන්නේ එකට 100යි. හරිද? බයික් කෑල්ලට 50යි. බයික් කෑල්ලට 50යි. බයික් කෑල්ල හොඳටම මඩ නාලා ඉන්නේ. මඩ කරියෙක් වගේ. එතකොට තව සර්ප්‍රයිස් එකක් තියෙනවා ආරට මෙතනින් එහාට. ඒකත් බලන්න ඕමම බලාගෙන ඉන්න හැබැයි නැත්තම් වැඩක් නැහැ මෙහෙට ආවටවත්. අර කට්ටිය ගොඩක් අය උඩට නේ යන්නේ. ඒකේ උඩට තමයි යන්නේ. ඉන්ෆිනිටි පූල් එකක් තියෙන නිසා මේ උඩට යනවා. ඉතින් උඩට ගියාට හරි කමක් නැහැ. උඩ දකින්න දෙයට වඩාද පල්ලෙන් පේනවා. අන්න ඒකයි කියන ලොකුම ඒ කියන්නේ අපි දියල්ලක් වැටෙන විදිය දැක්කොත් තමයි ඒක ලස්සන තියෙන්නේ මං හිතන්නේ. උඩින් නාන්න පුළුවන් පල්ලෙහෙන් බලන්න පුළුවන්. යන් අපි බලමු. හරි guys දැන් අපි ආවා view point එකට ගාඩ්මෝ. එහෙනම් guys මේ තමයි ගාඩ්මෝ වල view එක. මේ විදිහට තමයි කියන්නේ. එහෙනම් අපි ඊළඟ තැනින් හම්බ වෙනවා. ආයෙ හම්බ වෙනකන් අපි මේක නවත්තමු නේ. bye. බයි.